ඔයාට කවදා හරි විලා තිනවද කාමරයකට ගියාම ඇයි මම මෙතනට ආවේ කියලා හිතාගන්න බැරුව අතරමං වෙලා වගේ ඉන්න අවස්ථාවක්. එහෙම නැත්නම් කෙනෙක් මුණ ගැහිලා තත්පර ගානක් යන්න කලින් එයාගේ නම අමතක වෙලා ලැජ්ජාවට පත්වුණු වෙලාවල් ඔයාට ඕන තරම් ඇති. ගොඩක් අය හිතන්නේ වයසට යනකොට මතකයේ අඩු වෙනවා. එහෙම නැත්නම් සමහර අය ඉපදෙන්නේම දුර්වල මතකයක් එක්ක කියලා. හැබැයි මම කිව්වොත් ඔයාට තියෙන දුර්වල මතකයක් නෙවෙයි පුහුණු නොකල මතකයක් කියලා. ඔව්. ඇත්තටම අපේ මොළය හරියට සුපිරි පරිගණකයක් වගේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒකේ ෆයිල් සේව් කරන හරි ක්‍රමය දන්නේ නැති එකයි. අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ ඔළුව ඇතුලේ තියෙන මේ අසීමිත බලය අවදි කරන්නේ කොහොමද? සහ ඕනෑම දෙයක් ඇණයක් ගෙහුවා වගේ මතක තියාගන්න පුරුවම් රහස් ක්‍රම මොනවද කියන එක ගැනයි. මේ විනාඩි 4 ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරයි. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. මුලින්ම අපි තේරුම් ගන්න ඕන අපේ මොළයේ වැඩ කරන භාෂාව මොකක්ද කියලා. ඔයා පාඩම් කරන්න හරි යමක් මතක තියාගන්න හරි උත්සාහ කරනකොට ඔයා කරන්නේ වචන කටපාඩම් කරන එක නම් ඔයා කරන්නේ ලොකු වැරද්දක්. මොකද අපේ මොළයට වචන මතක තියාගන්න හරි අමාරුයි. හැබැයි මොළයට රූප මතක තියාගන්න පුදුම හැකියාවක් තියෙනවා. නිකමට හිතන්න මම කිව්වොත් අලියා කියලා ඔයාගේ ඔළුවට එන්නේ ආයන්න ලායන්න කියන අකුරු ටිකද නැත්නම් විශාල අලියෙක්ගේ රූපයක්ද? අනිවාර්යයෙන්ම රූපයක් නේද? අන්න ඒක තමයි රහස. ඔයාට යමක් මතක තියාගන්න ඕන නම් ඒක වහාම චිත්‍රපටියක් වගේ ඔයාගේ මනසින් දකින්න පටන් ගන්න ඕන. පාඩම් කරන දේ හෝ මතක තියාගන්න ඕන ලිස්ට් එක අමුතු විහිළු සහගත වීඩියෝ එකක් විදිහට මවා ගන්න. ඒ රූපය කොච්චර පිස්සු විකාර එකක් වෙනවද? ඒ තරමටම මොළය ඒක ඉක්මනට අල්ල ගන්නවා. මොකද අපේ මොළය සාමාන්‍ය දේවල් ඉක්මනට අමතක කරනවා. හැබැයි අසාමාන්‍ය දේවල් කවදාවත් අමතක කරන්නේ නැහැ. ඊළඟට තියෙන වැදගත්ම දේ තමයි අලුත් තොරතුරු පරණ තොරතුරු එක ගැට ගහන එක. මේක හරියට අලුත් යාළුවෙක්ව අඳුර ගන්නකොට එයා අපේ පරණ යාළුවෙක්ගේ කවුරු හරි කියලා දැනගත්තම එයා ගැන මතක හිටිනවා වගේ වැඩක්. ඔයා අලුතින් ඉගෙන ගන්න ඕනෑම දෙයක් ඔයා දැනටමත් දන්න දෙයක් එක්ක සම්බන්ධ කරන්න. උදාහරණයකට ඔයාට කාගේ හරි නමක් මතක තියාගන්න ඕන නම් ඒ නම තියෙන ඔයා දන්න වෙන කෙනෙක්ව මතක් කරගෙන ඒ දෙන්න එකට ඉන්නවා වගේ මවා ගන්න. මේකට කියන්නේ සම්බන්ධ කිරීමේ නීතිය කියලා. අපේ මතකය කියන්නේ තනිවම පාවන දෙයක් නෙවෙයි. ඒක දැලක් වගේ එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔයා මේ දැල ශක්තිමත් කරන තරමට ඔයාට ඕන වෙලාවට තොරතුරු එළියට ගන්න ලේසි වෙනවා. ඔයාගේ මොළයේ ඇතුලේ තොරතුරු නිකන් ගොඩ ගහලා තියන්න එපා. ඒවා එකිනෙකට සම්බන්ධ කරලා ලස්සන කතාවක් වගේ ගොඩනගන්න. ඒ වගේම ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොච්චර පාඩම් කළත් විභාගෙට යනකොට ඔක්කොම අමතක වෙන එක. මේකට හේතුව තමයි අපි මොළයේ සේව් බටන් එක ඔබන්න අමතක කරන එක. විද්‍යාත්මකම බලුවොත් අපි දෙයක් ඉගෙනගෙන පැය 24ක් ඇතුළත ඒන් 70%ක්ම අපිට අමතක වෙනවා. මේක වළක්ව ගන්න තියෙන එකම ක්‍රමය තමයි ස්පේස්ඩ් රෙපිටිෂන් කියන්නේ. ඒ කියන්නේ එක දිගට පැය ගාණක් පාඩම් කරනව වෙනුවට කෙටි කාල පරාසයන් තුල නැවත නැවත මතක් කරන එක. අද පාඩම් කරන දේ හෙට ආයේ විනාඩි 5ක් බලන්න. ඊට පස්සේ සතියකට, ඊට පස්සේ මාසයකට. මෙහෙම කරනකොට ඔයාගේ මොළයට සිග්නල් එකක් යනවා මේ තොරතුරු වැදගත්. මේක මකන්න හොන නැහැ කියලා. එතකොට තමයි ඒක ඔයාගේ දිගකාලීන මතකයට එහෙම නැත්නම් long term memory එට යන්නේ. මතක තියාගන්න මතකය කියන්නේ වතුර බාල්දියක් පුරවනා වගේ දෙයක් නෙවෙයි. ඒක මාංශ පේශියක් වගේ දෙයක්. ඔයා ජිම් එකට ගිහිල්ලා ඇඟ හදනවා වගේම මොළයටත් ව්‍යායාම වුණ. ඉතින් යාළුවනේ ඔයාට තේරුණා ඇති මතකය කියන්නේ මැජික් එකක් නෙවෙයි. ඒක තාක්ෂණයක් කියලා. ඔයා අද ඉඳන් පුංචි වෙනසක් කරන්න. නිකන්ම අහගෙන ඉන්නවට වඩා දැකින දේ රූපයක් බවට හරවන්න, පරණ දේවල් එක්ක සම්බන්ධ කරන්න, වෙලාවෙන් වෙලාවට ආපහු මතක් කරන්න. මේ පුරුදු ටික ඔයාගේ ජීවිතයට එකතු කරගත්තොත් ඔයාට හිතා ගන්නවත් බැරි විදියට ඔයාගේ මතක ශක්තිය වැඩි කරගන්න පුළුවන් වෙයි. ඔයාට දැන් හිතෙනවා ඇති මට මේක කරන්න පුළුවන්ද කියලා. අනිවාර්යෙන්ම පුළුවන්. මොකද ඔයා ළඟ තියෙන්නේ ලෝකයේ දියුණුම පරිගණකය. අවශ්‍ය වෙන්නේ ඒකේ ස්විච් එක ඔන් කරන එක විතරයි. අදම පටන් ගන්න. ඔයාගේ මතකයේ සීමාවන් කඩලා දාන්න.